එනිසා විවෘත තරගයක් හැමදේම ඉඳලා අපි අවස්ථාව ලබා දෙනවා පොල්ගෑමේ තරගයට පියවරුන්ට මව්වරුන්ට එකතුව මේ පොල්ගෑමේ තරගයට එකතු වන ලෙස සංවිධායක මණ්ඩලය හැටියට කටයුතු කරන සංවිධානය කරන අපි මේ මහත්මයාට කරුණාකර මතක් කර සිටිනවා දැන් සූදානම් පොල්ගෑමේ තරගය ආරම්භ කරන්නට පොල්ගෑමේ තරගය ආරම්භ කිරීම සඳහා කාර්යාලය ළඟ තිබෙන ස්ථානයට ඔබ හිරමණයන්ට රැගෙන පැමිණෙන්න දැන් සූදානම් වෙන තරගය පවත්වන්නට ඉතින් තරගයේ පෙර ආතුව අපි විටින් විට ඔබ දැනුවත් කරලා ඔබ සහභාගී වන්නට කටයුතු සංවිධානය කරගන්නට කියලා අපේ දරුවන්ට තව තරග කීපයක්ම තිබෙනවා සිවිදි අවුරුදු කුමරිය සිවිදි අවුරුදු කුමරා සංගීත පුඩු තරගය බැලුම් නැටීමේ තරගය මේ කාරණා බොහොමයක් දැසන සිට මතක් කරගෙන පැමිණි මොහොත තුල සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තිය අවුරුදු කරගෙන ඒ කාල වකවානුව තුල තමයි අනාගත කාලයක සිට මේ අපේ කමිටියාපාන අලුත් අවුරුද්ද අපි සමරන්නේ. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කියන්නේ වේගම පුරවරයේ පමණක් නොවේ ලංකාව පුරාම ඒ වගේම දේශාන්තරවල හොඳින් දන්න කියන පුණ්‍ය ආයතනයක්. විශේෂයෙන්ම මාබිම පුරවරය ඊට දස වසරකට ප්‍රථමයෙන් ලෝකයේ පුරාම දැනගන්නට අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නිසා. අපගේ වන්දනීය පූජනීය කර්මකටයුතු ශාස්ත්‍රපති රාසකල සීවලි නායක ස්වාමීන් වහන්සේ මේ මාබිම පුරවරයට වැඩම කිරීම සමග අපගේ පුරවරයේ සියලුම දෙනා මහා පින්කමකට දායක වුණා වගේ මක් නිසාදයක් උතුම් පින්බිමක් අපට දායාද කරලා දීලා වසර ගණනාවක් මුළුල්ලේ සිට විධිමත් පාසලට ඊටමත්ම බුද්ධිමත්ව හොඳ පුහුණුවකින් යුක්තව යොමු කරන්නට අපේ හාමුදුරන් වහන්සේ සිදු කරපු සේවය අපට මෙපමණයි කියන්නට බෑ. එදා මෙදා තුර විශේෂයෙන්ම ලංකාවේ විවිධ පළාත්වලට ප්‍රදේශවලට උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහස් ගාණක් පූජා කරලා තිබෙනවා. ඒ පින්කම් වලට අප ඍජුව දායකත්වය නිවේදනයෙන් සිදු කරලා තිබෙනවා. ඒ වගේම පාත්‍ර ලබා දීම ආදී කොටගත් උතුම්මහත් පින්කම් බොහොමයක් අපේ හාමුදුරන් වහන්සේ සිදු කරලා තිබෙනවා. ඒ වගේම සුනාමියෙන් අවතන්පත් වෙච්ච පවුල් වලට ඒ සහන සලස්වමින් නිවාස සාදා ගන්නට පවා අපේ හාමුදුරන් වහන්සේ ඒ ආධාර උපකාර ලබා දීලා තිබෙනවා. ඒ වගේම වසරක් පාසා මෙවැනි සංස්කෘතිකමය අංග පවත්වමින් අපගේ ජනයාට අවශ්‍ය සහන සලස්වමින් විශේෂයෙන්ම නොමිලේ ඒ අවශ්‍ය බඩුමලු බෙදා දෙමින් ඒ වගේම දරුවන් බිහි කරන්නට සිටින අම්මලාට ඒ අවශ්‍ය බඩු බාහිර ආදිය අපේ හාමුදුරන් වහන්සේ සංවිධානය කරලා උන්වහන්සේගේ මුදල් පරිත්‍යාගයෙන් සිදු කරන්නට යෙදিলা තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ පුරවරයට වැඩම කිරීම අපිට මහා භාග්‍යයක් බවට පත් වෙලා තිබෙනවා මේ වසර 20කට අධික කාලය තුල. ඉතින් ඒ නිසා එහෙම අපි කතා කළොත් බොහෝ කරුණු කාරණා මතක් කරගන්නට පුළුවන්. තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය තායි දේශීය සමග ඍජු සම්බන්ධතාවය අපේ ලොකු හාමුදුරන් වහන්සේ පවත්වාගෙන වන්දනා ගමන් සංවිධානය කරලා මේ රටත් එරටත් වර්තමාන සම්බන්ධතාවයේ ගහට පුත්ත වගේ සම්බන්ධතාවයේ ගොඩනංවන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ මොහොතේදී අප চিරාත් කාලයක් එහෙන් වැජපෙන්නට ත්‍රිවිධ ආශිර්වාදයෙන් දළදා හාමුදුරන්ගේ පිහිට රැකවරණයෙන් අපේ ලොකු හාමුදුරන් වහන්සේට ඒ ආශිර්වාදය ලැබේවා කියලා බක්කුල මහා රහතන් වහන්සේගේ ආශිර්වාදයේ මැද අප මේ මොහොතේදී ප්‍රාර්ථනා කරන්නට අවස්ථාවක් කරගන්නවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ මතක් කිරීමක් මේ මොහොතේදී සිදු කරනවා. බලංගොඩ ප්‍රදේශයේ පැමිණි සියලුම දෙනා අපේ ලොකු හාමුදුරන් වහන්සේ
වැඩ සිටින ඒ සංඝා වාසයේ සමීපයට පැමිණෙන්නට මේ මොහොතේදී කටයුතු කරන්න නැවතත් එම නිවේදනය බලන්න. ඒ වගේම අපි තවත් විශේෂ වූ නිවේදනයක් මතක් කර සිටිනවා. දිවා ආහාරය සූදානම් කර තබා තිබෙනවා. ආහාරය ලබා ගන්නා සංවිධායක මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට ආපනි ශාලාවෙන් ආහාරය ලබාගත හැකි බව දන්වා සිටිනවා. ඉතින් මේ තාලෙට අපොඩියක් ගහමු. තාලෙට නිපුණි මේ ලස්සන නර්තනයක් එතනදී උඩ පොඩක් ඩාන්ස් කරලා ගමු. පොඩ නර්තනයක් ගමු. ඔළුවට දාන්නේ නෑනේ ඔයාලා තොප්පිය. දාන්න ඕනේ හොඳට. ඩාන්ස් එකක් එක්ක. අපි ළඟ නවත්තමු. නැත්නම් ලොකු වෙලාවක් යනවා. හරි. මෙහෙමයි. තොප්පිය ඔළුවේ තිබෙන කෙනා අයින් වෙනවා. හැබැයි ඒ අත ඩාන්ස් එකක් කරලා ගමු. හොඳයි. මෙන්න මෙහෙමයි. දැන් මේ තොප්පි තුනට මෙතන ඉන්න අපේ සංවිධායක මණ්ඩලයේ 6 දෙනෙක්. එක තොප්පියක තොප්පිය හොඳට ඔළුවට දාන්න ඕනේ. හොඳයි. හොඳ තරගයක්. සංගීතය ඉවර වෙනවා. ඒ වගේම පුංචි වෙලාවසි කරන්නට ඉඩ ප්‍රස්තාව වෙන්නේ. අවුරුයි තරගයේ ඉතාමත්ම ඉහළින් යන්නේ තරගදරුවන් නියුත් වෙලා සිට ආකාරය අපට දක්වන්න ලැබෙනවා. හොඳයි.
ඒ වගේම අපිට දක්න ලැබෙන ඔන්චිලි පදිනවා අපේ පුංචි දරු තමයි මෙයා විනෝදකාමීව යන්න ඕනේ තරක නර්තනයක් දක්වන්නට ඕනේ. Kita suka nalawakan tu pada. Oh, dancing on. Mana ni? Botna pasal kan go nastani. අපි ළඟ නවත්තමු සංගීතය මොකද වෙලාව ඉක්මව යනවා දැන් වෙලාව 1:00යි. ඉතින් තරඟ hari මේ hari අලම අපි යහනු කෙනෙක් නෙමෙයි කියන්නේ දරුවන් වෙනුවෙන් සීවලි දහපාසල් දරුවන් වෙනුවෙන් පවත්වන තරගය. ඉතින් සංගීත දෝපි තරගය ඔවුන් සූදානම් වෙන්න වැඩිහිටි තරගයෙන් පසුව අපි ඕනේ දැන් පිරිස අඩුයිනේ දැන් උද්‍යෝගී මාත්‍ර විනෝදකාමී මේ තරඟේ හරි දැන් පිරිමි ඉතුරු වෙලා ඉන්නේ එක්කෙනයි දෙන්නයි. ඔව් අයියේ. ඒක තමයි වාට නම් සතුටුයි අපිට නම් අසතුටුයි. ඔව් මට නම් හරිම සතුටුයි. බලමු අපි පිරිමි පාර්ශවයේ කෙනෙක්ද ගැහැණු පාර්ශවයේ කෙනෙක්ද ජයගන්නේ. කෙනෙක් තමයි දිනන්නේ. මම කියන්නේ අපේ පිරිමි කෙනෙක්. මම දැම්මා එක අහපාර ටී-ෂර්ට් එකක් දෙකින් අපේ මොකෙක්ම දැම්මා තරගයට තාමත් රැකගෙන ඉන්නවා. ජයග්‍රහී මාවතේ ගමන් කරනවා. බලමු අපි. අහපාර ටී-ෂර්ට් එක. හොඳයි හොඳ තරගයක් අපේ සංවිධාන මණ්ඩලයේ බලාපොරොත්තු ශාමා රත්නායක පරාජයටපත් වෙලා අන්තිමට ජයග්‍රහී මාවතේ ගමන් කරයි. අපි බලමු. දැන් සංවිධායක මණ්ඩලයේ එක්කෙනෙක් වමනයි දැන් ඉතුරු වෙලා තිබෙනවා. බලමු යාට සාධන ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි.
සංවිධායක මණ්ඩලයේ ඇවිල්ලා තිනවා. නාමල් මහත්මයාටයි මේ මතක් කිරීම සංවිධායක මණ්ඩලයේ ඔබතුමා හරි කට්ටිය පස්සේ